මිනිහෙකුට පුළුවන් නම් ජනවාරි 1 වෙනිදා ඉපදෙන්නට වැඩ පටන් ගන්නෙම මිනිස්සෙක් ජනවාරි 1 වෙනිදායි. මේ මහාචාර්යවරයා ඉපදුනේ ජනවාරි 1 වෙනිදා. පළවෙනි තැනින් අත්පොළ සන්නාදය දෙන්න එතුමන්ට අපි ආරාධනා කරමු. කතා බහ කරන්නට සම්මානනීය මහාචාර්ය සරත් විජේසූරිය මහතාටයි ඇරයුම්. වේදිකාවේ සිට තාත්තා නවකතාව ගැනද ඔහු ලිව්වේ අම්මා අමතක වෙයි කියන පදනම යටතේ බව ඔහු කිව්වා. තවත් නොමිලේ අත්පොළ සන්නාදයක් මේ උත්තුංග මිනිස් ගෞරවයට. සභාවෙන් අවසරයි ලොකු හැඳින්වීමක් කළා. හැඳින්වීම කරනකොට කවුරුත් කැමති. හැබැයි මට දරන්න බැරි තරම් බර වචන පාවිච්චි කළා. ඒක ඒ තරම් සැලකිල්ලට ගන්නට ඕනේ නැහැ. මම සාහිත්‍ය ශාස්ත්‍රයේහි ටිකක් වැඩ කරපු කෙනෙක්. දැන් මට මේ ආරාධනාව කළේ අපේ මේ හිතවත් පීටර් මහතා. ඔහුට විශාල මිත්‍ර සමාජයක් ඉන්නවා. ඒ මිත්‍ර සමාජයේ ඔහු පීටර් අයියා. ඔහු මට වඩා වයසින් බාල වුණාට මටත් ඔහු පීටර් අයියා. ඉතින් පීටර් කියපු දෙයක් අපි අහක දාන්න කැමති නෑ. ඒ නිසා ඔහුට තියෙන ගෞරවය නිසා මම ඊයේම මේකට ආවා. මට ඊටාම හොඳින් මේක sannivedanaya කරලා තිබුණා. මට කිව්වේ කේවින්ද මහතා මේ සංගරාවේ ඔයගොල්ලෝ පළ කරන සංගරාවේ සාහිත්‍ය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරනවා. එම නිර්මාණශීලී පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ අය වෙනුවෙන් පොඩි අදහස් දැක්වීමක් කරන්නට කියලා. දැන් අද අපි ජීවත් වෙන සමාජයේ මට හිතෙන විදියට මම මේ අංක ශාස්ත්‍රය හෝ ජ්‍යොතිෂය ගැන මේ ලෝකේ දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. මගේ ජීවිත කාලයම ගත කරලා තියෙන්නේ සාහිත්‍ය නිර්මාණයට සහ ඉගැන්වීමට. ඒතර මේ සමාජයේ දිහා ටිකක් බලාගෙන වයසට ගිය කෙනෙක් හැටියට මට හිතෙන්නේ මිනිස්සු දන්නේ නැහැ තමන්ව අවබෝධ කරගන්න. මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. තමන්ව අවබෝධ කරගන්න. මිනිස්සු ජ්‍යොතිෂය එහෙම නැත්නම් කේන්දරේ බලන්න යන්නේ. එහෙම නැත්නම් වෙනත් දෙවියන්ගේ පිළිසරණක් බලාගෙන යන්නේ Tamanට වැරදුනාට පස්සේ. හරිද? වැරදුනාට පස්සේ. ඇයි එහෙම වෙන්නේ කියන එක මම කල්පනා කරනවා. ඉතින් මම හිතන විදියට මම ඉගෙනගෙන තියෙන විදියට පළවෙනි දේ තමයි මිනිස්සෙක් දැනගන්න ඕනේ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම භාග්යක් කියලා. හරිද? මේ විශ්වයේ පෘථිවිය තරම් මිනිසයාට ජීවත් වෙන්න තවත් වාසනාවන්ත තැනක් නැහැ. ඒ හින්දා Tamanට ජීවිතයක් ලැබීම පිළිබඳ ගෞරවයක් Taman තුල තියෙන්නට ඕනේ. ඒ Taman තුල එහෙම ගෞරවයක් තියෙනවා නම් ඊළඟ දේ තමයි තවත් මිනිසෙකුට අනර්ථයක් නොකර ජීවත් වෙන්න දැනගන්නට ඕනේ. Tamanට අනර්ථයක් වෙනවට අකමැති නම් අනුන්ටත් අනර්ථයක් වෙනවා දකින්න හොඳ නැහැ. මේක මට පිටු ගානක් විවරණය කරන්න පුළුවන්. අද අපි ජීවත් වෙන සමාජයේ සමාජ සංස්කෘතික ජීවිතවල බරපතල කඩාවැටීම් ඇති වෙලා තියෙනවා. අභාග්‍ය තමයි ඒ සම්බන්ධව වාර්තා වෙන සුළු ප්‍රතිශතයෙන් පැහැදිලි වෙනවා ඒ බහුතරයක් අධ්‍යාපන වරප්‍රසාදයෙන් ඉහළම දීප්තියක් ලබලා තියෙනවා. අධ්‍යාපන වරප්‍රසාදයෙන් දීප්තියක් ලබලා තියෙනවා කියන එකේ තේරුම ඉහළ උපාධි සමත් කරලා තියෙනවා.
සමහර වෙලාවට ඉහළ තනතුරු දරනවා. ඒතර ඒ අය ශිෂ්ට සමාජයක කොටස්කාරයෝ බවට පත් වෙන්නට ඕනේ. ඒ තත්ත්වය ඊටාම නරක තැනකට පත් වෙලා තියෙනවා. හරිද? අද වැඩිහිටි නිවාස එහෙම නැත්නම් මහලු නිවාස වැඩි වෙලා තියෙනවා. ළමා නිවාස වැඩි වෙලා තියෙනවා. ඒකට අපරාධ කරපු අය පුනරුත්ථාපනය කිරීමේ ආයතන වැඩි වෙලා තියෙනවා. හරිද? එතකොට මිනිස්්‍ය සමාජයක් හැටියට අපි මොකද්ද ලබලා තියෙන දියුණුව? මේක තමයි අපි පොඩ්ඩක් කල්පනා කරන්නට ඕනේ. ඔය ගාන්ධිතුමාගේ කියමනක් තියෙනවා රටක දියුණුව මනින්න පුළුවන් එකම එක මිනුම් දණ්ඩයි තියෙන්නේ. ඒ මිනුම් දණ්ඩ මොකක්ද? ඒ රටේ පුරවැසියෝ කාන්තාවන්ට සලකන්නේ කොහොමද? ඒ රටේ වැඩිහිටියෝ දරුවන්ට සලකන්නේ කොහොමද? ඒ අනුව තමයි රටක දියුණුව මනින්න පුළුවන් කියලා එතුමා කියනවා. භෞතික වශයෙන් අපි බොහෝ දේවල් අත්පත් කරගත්තට, පාරවල් හැදුවට, ලෝක නිෂ්පාදනය කරන දේවල් පරිභෝජනය කළාට ඒකෙන් රටක දියුණුවක් මනින්න බෑ කියන එක තමයි බොහෝ කාලයකට පෙර ආතුව මෙතුමා සඳහන් කරලා තියෙන්නේ. අද අපි දියුණු වෙන්න කල්පනා කරනවා භෞතික වශයෙන්. සමහර වෙලාවට හොඳින් හෝ නරකින්. හුඟක් වෙලාවට ඒ ක්‍රියාවලියේදී මිනිස්සු අතින් තමයි මිනිසයන්ට බරපතල අනර්ථයන් සිද්ධ වෙන්නේ. මේ නිසා අපිට අහන්නට දකින්නට ලැබෙන දේවල් ඒ තරම් හොඳ නැහැ. අද අපේ සමාජයේ දෙන්නෙක් විවාහ වෙන්නේ කොහොමද? දැන් මේ ජ්‍යොතිෂය කියන වචනේ තියෙන නිසා මට මේක ගැන කියන්න හිතුනේ. අපි කුඩා කාලයේ ඉඳලම අපි අහලා තියෙන දේ තමයි පොරොන්දම් බල්ලා තමයි විවාහ වෙන්නේ. පොරොන්දම් බල්ලා තමයි විවාහ වෙන්නේ. අද ඒක ඒ තරමටම තියෙනවද මම දන්නේ නැහැ. හැබැයි නැත්තේත් නැහැ. විවාහ මංගල උත්සවයට නැකත් ආදිය පිළියෙල කර ගැනීම නිසා හුඟක් දුරට කරනවා කියලා තමයි මම හිතන්නේ. ඒතර පොරොන්දම් බැලීම කියන එක සරලව ගත්තොත් මේ දෙන්නෙකුට එකට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ පොඩි පූර්ව පරීක්ෂාවක් වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඒත් අද අපේ සමාජයේ අඩු වයසෙන් දික්කසාද වීමේ ප්‍රවණතාව හොඳටම වැඩි වෙලා තියෙනවා. අතදරුවොත් එක්ක අධිකරණ භූමිය වලට එන කාන්තාවන් නිතර මුණ ගැහෙනවා. එතකොට ඇයි එහෙම වෙන්නේ? ඒතර අපිට මිනිස්්‍ය ජීවිතය තේරුම් ගන්නට බැරි වෙලා තියෙනවා. ඒකේ වටිනාකමත් අපි අවබෝධ කරගෙන නැහැ. එතකොට මිනිස්සෙක් තවත් මිනිස්සෙක් සමග ජීවත් වෙනකොට වැදගත් දෙයක් තමයි තමන්ව තේරුම් ගැනීම වගේම තමන්ගේ අන්‍යාවත් තේරුම් ගැනීම. සාහිත්‍ය කියන විෂයේ මූලික පදනම තියෙන්නේ ඔතන කියලායි මම කල්පනා කරන්නේ. නිර්මාණකරණයේදී වැදගත් දේ තමයි මනුෂ්‍ය සමාජයේ ගවේෂණය කිරීම. මනුෂ්‍ය ජීවිතයේ ගවේෂණය කිරීම. ඉතින් ලෝකේ දීර්ඝ කාලයක් තිස්සේ විවිධ සාහිත්‍ය දරයෝ මේක තමයි කරලා තියෙන්නේ. අදත් මේක තමයි කරන්න උත්සාහ කරන්නේ. කිසි කෙනෙකුට පරිසමාප්ත ලෙස මනුෂ්‍ය ජීවිතයේ ගවේෂණය කරලා ඉවර කරන්නට බෑ. උමග්ලිග මහත්තයා කිව්වේ ඒකයි. Tamanගේ විෂය ගැන කතා කරමින් කිව්වේ 75%ක් 80%ක්. අපේ පැරණි පොතක් තියෙනවා සුභාෂිතය කියලා. ඒ පොතේ කවියක කියනවා මෙහෙම: මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත, නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත. මේ කවියෙන් කියවෙන්නේ මොකක්ද? ਸਰව සම්පූර්ණ මිනිස්සු කියලා જાතියක් මේ ලෝකේ ඉපදිලා නැහැ කියන එක නෙමෙයි. ਸਰව සම්පූර්ණ මිනිස්සු කියලා જાතියක් මේ ලෝකේ උපදින්නෙත් නැහැ. මනුෂ්‍යයා හොඳ නරක දෙකේ සංකලනයක්. මනුෂ්‍ය ජීවිතයක් හැම මනුෂ්‍ය ජීවිතයක්ම සංකීර්ණයි.
ඒ නිසා දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙනවා. ගැටලු ඇති වෙනවා. මතභේද ඇති වෙනවා. රුචි අරුචිකම් වල වෙනස්කම් ඇති වෙනවා. මේක තේරුම් ගන්නට නොහැකි වූ අවකාශය තුල යම් කිසි පිපිරීමක් ඇති වෙනවා. ඒ පිපිරීම විවිධ ආකාරයට සිද්ධ වෙන්නට පුළුවන්. දැන් මට හුඟක් වෙලාවට ඔය හම්බ වෙන කාන්තාවන් කියන එක කතාවක් තමයි සමහරවිට ඒගොල්ලෝ ආදරය කරලා විවාහ වෙච්ච අය අපි බොහොම කාලයක් මෙහෙම ආදරවන්තයෝ හැටියට හිටියා. එයා හරි හොඳයි. එයා මා හොඳට තේරුම් ගත්තා. හැබැයි අපි විවාහ වෙලා කෙටි කාලයක් ඇතුළත එයා වෙනස් වුණා. එයා වෙනස් වුණා. සමහර අය මේවා කියාගෙන ගිහිල්ලා කියනවා මට දැන් ජීවිතෙත් එපා වෙලා තියෙයි. දැන් මේ කාන්තාව කියන්නේ මොකද්ද? එයා වෙනස් වුණා කියලා. එයා වෙනස් වුණා කියන ප්‍රශ්නේ ඇතුලේ තියෙන අනිත් එක තමයි මම වෙනස් වෙලා නැහැ කියන එක. මෙතන තමයි මේක අපි තේරුම් ගන්නට ඕනේ. එයා වෙනස් වුණා. එයා වෙනස් වුණා කියන්නේ මම කැමති විදිහට එයා ඉන්නේ නැහැ. ඔක තමයි පළවෙනි තර්කය. එතකොට මම අර කලින් කියපු දේ තමාව තේරුම් ගැනීම සහ අනිකාව හඳුනා ගැනීම. මේකට ඥානාලෝකයේ සපයන විෂය තමයි සාහිත්‍ය. සාහිත්‍ය. උසස් කිසිම සාහිත්‍ය කෘතියක හොඳ මිනිස්සු කියලා જાතියකුත් නැහැ, නරක මිනිස්සු කියලා જાතියකුත් නැහැ. ඒතර සාහිත්‍ය කියවනවා නම් යම් කිසි සමාජයක මනුෂ්‍යත්වයේ පිළිබඳ අවබෝධය පුළුල් වෙනවා. මිනිස්සු තුළ ඇතිවන විවිධ සංවේදනාවන් පිළිබඳ අවබෝධයක් අත්පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අද අපේ සමාජයේ සාහිත්‍ය කියවීම ඊටාම පහළ තැනකට වැටිලා තියෙනවා. ඊටාම පහළ තැනකට. ඒතකොට නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයේ උරුම වුණාට පස්සේ අපේ අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණු පරම්පරා ගණනාවක් ඉන්නවා. පරම්පරා ගණනාවක් ඉන්නවා. ඒ පරම්පරාවලින් දශම ගානයි අද සාහිත්‍ය කියවීමට උනන්දුවක් දක්වන්නේ. දැන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වාර්ෂිකව පවත්වන පොත් ප්‍රදර්ශනයේට ජන ගඟක් එනවා. පොතුත් මිලදී ගන්නවා. මම එහෙම අය එක්ක කතා කරලා පොඩි සමීක්ෂණ කරලා තියෙනවා. ඒ පොත් මිලදී ගන්න අයගෙන් හුඟ දෙනෙක් කියන එක කතාවක් තමයි පොත් කියවන්න ආසයි වෙලාවක් නැහැ. කවදා හරි වෙලාවක් ලැබිච්ච වෙලාවක කියවන්න තමයි අරන් යන්නේ. දැන් මෙහෙම අයත් එක්ක වාඩි වෙලා මම කතා කරලා තියෙනවා කාලය ගත වෙන හැටි. වැඩිම කාලයක් ගත වෙන්නේ තමන්ගේ අතේ තියෙන ජංගම දුරකථනයත් එක්ක. මුහුණු පොතේ තමයි සැරිසරන්නේ. අන්තර්ජාලයේ තමයි සැරිසරන්නේ. මේ කියවීම කියන කටයුත්ත පුහුණු කළ යුතු දෙයක්. ඒක පාසලෙන් කරන්නේ. අද පාසලෙන් ඒක කරන්නේ නැහැ. ඒ නිසා ළමයින්ට භාෂා ඥානයක් නැහැ. වින්දන ශක්තියක් නැහැ. වින්දන ශක්තියක් නැහැ. ඊටත් වඩා නරකම දේ තමයි අද අපේ රටේ උසස් පෙළ හදාරන දරුවෝ සිංහල කියන විෂය ඉගෙන ගැනීම 50%කින් අතහැරලා තියෙනවා. මම විභාග දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අරගෙන බැලුවා අවුරුදු 10ක. ඒක විග්‍රහ කරලා බලනකොට හරියටම 50%කින් අතහැරලා අගනුවර ප්‍රධාන පාසල් වල සිංහල විෂය ඉගෙන ගන්න ළමයි ඇත්තෙම නැති තරම්. යම් කිසි ළමයි ප්‍රමාණයක් ඉන්නේ දුර පළාත්වල. ඒකට භාෂාව දන්නේ නැහැ කියන එකෙන් ගම්ම්‍ය වෙන අනිත් දේ තමයි මේ භාෂාවෙන් ලියවෙන සාහිත්‍යයත් එක්ක සම්බන්ධයක් නැහැ. සාහිත්‍ය කියවන්නේ. භාෂා ඥානයක් නැහැ. භාෂා ඥානය වැඩෙන්නත් සාහිත්‍ය කියවන්නට ඕනේ. හරිද? සාහිත්‍ය කියවන්නට ඕනේ. ඒත් අපි තව එකක් හඳුනාගත්ත අද ළමයින්ට කියවන්න පුළුවන් ප්‍රමාණය ඒගොල්ලන්ගේ ඇස් යන්නේ අඟල් 2ක දුර. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ජංගම දුරකථනයෙන් තමයි කියවන්නේ. දැන් අපේ විශ්වවිද්‍යාලයේ ළමයින්ට නිර්දේශිත කෘති තියෙනවා කියවන්න. ඒවා පුස්තකාලේ තිබුණත් ඒගොල්ලෝ එහෙම අරගෙන කියවන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ඒ පොතේ පින්තූර ගන්නවා.
පින්තූර අරගෙන ඒගොල්ලෝ WhatsApp group හදාගෙන ඒකෙන් තමයි කියවන්නේ. අපි පුරුදු වෙලා තියෙන්නේ පොතක් භෞතික වශයෙන් අතේ තියාගෙන කියවන්න. මේගොල්ලෝ අරකට දාගෙන තමයි කියවන්නේ. ඉතින් ඒගොල්ලෝ කියන ඕන වෙලාවක කියවන්න පුළුවන්, টয়ලට් එකට අරගෙන ගිහිල්ලත් කියවන්න පුළුවන්, කනකොටත් කියවන්න පුළුවන්, බස් එකෙත් පුළුවන්. හරිද? එහෙම කියනවා. දැන් මේකෙදි වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඇහැ දුවන්නේ අඟල් 2යි. පොතක් කියවන්න අඟල් 4ක්. අඩුම වශයෙන්. මේ නිසා කියවීම කියන එක ළමයින්ගෙන් වර්තමාන ළමයින්ගෙන් හොඳටම අඩු වෙලා තියෙනවා. හොඳටම ගිලිහිලා තියෙනවා. ඒ නිසා අපේ සිංහල භාෂාවේ ඉරණම ඊටාම නරක තැනකටපත් වෙලා. නරක තැනකටපත් වෙලා. පොතපත කියවන්නේ නැත්නම් පළවෙනි දේ තමයි විශේෂයෙන්ම සාහිත්‍ය කියවන්නේ නැත්නම් විචාරශීලී පුද්ගලයෙක් බිහි වෙන්නේ නැහැ. විචාරශීලී පුද්ගලයෙක් බිහි වෙන්නේ. මනුෂ්‍යත්වයේ පිළිබඳ හැඟීම් දැනීම් ඇති මිනිහෙක් බිහිවන්නේ නැහැ. එහෙම අය අතර කොයි මොහොතක මොන විදිහේ ගැටුම් ඇති වෙයිද කියලා කියන්නට බෑ. මිනිස්සෙකුට පුළුවන්කම තියෙන්න ඕනේ තවත් මිනිස්සෙක්ව තේරුම් ගන්න වගේම ඉවසන්න. ඒක නැති වුනහම තමයි මේ ගැටලුව ඇති වෙන්නේ. මට එක දවසක් එක හමුදා නිලධාරියෙකුගේ බිරිඳක් කියනවා එයාගේ මහත්තයා නිවාඩුවට ගෙදර එනකොට එයා කෑම ಜಾති ගොඩක් හැදුවලු. මහත්තයා පොලොස් ඇඹුල් කණ්ඩ හරි ආසයිලු. පොලොස් අවාරෙලු. කොහෙද ඈතක ගිහිල්ලා එයා පොලොස් ගෙඩියකුත් හොයාගෙන ඇවිල්ලා පොලොස් ඇඹුලකුත් හැදුවලු. එතකොට දැන් මේ කාන්තාවගේ මානසිකත්වය හොඳට පේනවනේ. එතකොට එයාගේ ස්වාමි පුරුෂයා එනකොට ඔහුට හොඳින් සංග්‍රහ කරලා සතුටින් මේ නිවාඩුව ගත කරන්නයි එයා කැමති. ඉතින් මහත්තයා ආවලු. මෙයා මේසෙට කෑම ඇරලා කෑම බෙදනවා. මහත්තයා කනවා මුකුත් කියන්නේ. මෙයා ඇහුවලු මගේ කෑම හොඳද? වරදක් නැහැ. වරදක් නැහැ කියලා කනවලු. මගේ පොලොස් ඇඹුල හොඳද? වරදක් නැහැ. කනවා. ටික වෙලාවකින් කිව්වලු මං ගිය මාසේ නිමල්ලෑ ගෙදර ගියානේ. නිමල්ගේ වයිෆ් හදලා තිබුණා පොලොස් ඇඹුලක් අන්න පොලොස් ඇඹුල. මං හොයා මොනවද කිව්වේ? මං ඇහුවා හිටියේ නැත්තේ ඇයි කියලා. මොන දැන් බලන්න මේ ප්‍රශ්නේ ඇතිවන හැටි. නිමල් කියන්නේ මෙයාගේ මල්ලි. මල්ලිගේ වයිෆ්ගේ පොලොස් ඇඹුල තමයි රහ වෙලා තියෙන්නේ. හරිද? රහ වෙලා තියෙන්නේ. ඒක තව කෑලි ඊට පස්සේ ඒකට එයා දාන ඔව් ඒකේ රතුයිනේ පස්ස ලොකුයිනේ ඒකනේ ඒක රහ වෙලා තියෙන්නේ. දැන් අර මනුස්සයා කියනවා මං තුන් හිතකින්වත් නොහිතපු જાති කියනවා. දැන් දෙන්නගෙම ඒ බලාපොරොත්තු යාගත්තා නිවාඩුව ඉවරයි වැඩන්නේ. මේකෙන් පීඩනයටපත් වෙන්නේ අවසානයේ ළමයි. ඒතකොට දැන් මම කල්පනා කරලා බලන්න අර කියපු දේ මේ පුද්ගලයා ඇයි ඒ විදිහේ ඉරණමකට මුහුණ දුන්නේ? ඒ පුද්ගලයාම ඊට පස්සේ මායක කිව්වා එයාට රිදවන්න මම එහෙම හිතාමතා කිව්වා නෙමෙයි. මං ඇහුවා එහෙනම් කිව්වේ අනේ මන්ද ඒක කියුණා. ඔන්න ඕක තමයි අපි සාහිත්‍යයෙන් ඉගෙන ගන්න තියෙන ලොකුම දේ. කොහොමද කියවෙන්නේ? කොහොමද කියවෙන්නේ? අවිඥානිකව ඒක කියවිලා තියෙන්නේ. මෙතන තමයි මනුෂ්‍යත්වයේ පිළිබඳ අනවබෝධයෙන් ජීවත් වීම කියන කාරණාව තියෙන්නේ. අපි ඕනෑම කෙනෙක් පෘථග්ජන මිනිස්සෙක් කැමති යහපත් දේවල් අහන්න. හොඳ දේවල් අහන්න. ස්වභාවයෙන්ම මිනිස්සයා Tamanව අගය කරනවට කැමති. අගය කරනවට කැමති. මේවා තමයි මානව ධර්මතා. මේ මානව ධර්මතා පිළිබඳ අවබෝධය පුළුල් කරන විෂය තමයි සාහිත්‍ය. අනිත් ඕනෑම විෂයක් ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ අවසාන වෙන්න පුළුවන් විභාගෙ ලිව්වට පස්සේ. භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව, මේ විෂය කාරණා ඉගෙන ගත්තට පස්සේ ඒක ඉවර වෙන්න පුළුවන්. සාහිත්‍ය කියන්නේ විෂයක් හැටියට ඉගෙන ගත්තට ඒක විෂයක් නෙමෙයි. මනුෂ්‍ය ජීවිතයේම සාහිත්‍යය. ජීවන සංවේදනා තමයි
නිර්මාණකරුවෝ නිර්මාණවලට ප්‍රස්තුත කරගන්නේ. හැඟීම් දැනීම් කියන දේවල්. මිනිස් සිතක හැඟීම් පහළවන්නේ කොහොමද? මිනිස් සිතක් ආවේගයට පත්වෙන්නේ කොහොමද? ඉතින් මෙතෙන්දි තමයි මිනිසයා තේරුම් ගන්නට ඕනේ මිනිස්සෙක් තවත් කෙනෙකුට වඩා වෙනස්. යාළු වෙලා ඉන්න කාලේ කියනවා සාමාන්‍යයෙන් පෙම්වතුන් පෙර පිනට ඔයාව මට හම්බුනේ. පෙර ආත්මේ ඉඳලා පතාගෙන මං ඔයාව ඇවිල්ලා තියෙනේම හුදෙක් වචන විතරයි. ජීවිතේ කියන එක ඊට වඩා වෙනස් තැනක තියෙන්නේ. දෙන්නේ කොහොමද එකට ජීවත් වෙන්නේ? ඉතින් අද ජීවත් වෙනවා තමයි එකට. එක ගෙවල් වල ජීවත් වෙනවා, මගුල් ගෙවල් වල යනවා, මල ගෙවල් වල යනවා, සේරම කරනවා, ළමයි හදනවා. 10 දෙනෙක් එක කතා කළොත් 8 දෙනෙක් ඉන්නේ නොසතුටින්. හිතේ පීඩනයකින් ඉන්නේ. මානසික වෙහෙසකින් ඉන්නේ. ඒතරේ ජීවිතවල මොකක්ද තියෙන දියුණුව? මානසික දියුණුවක් නැති නිසා අපි පුළුවන් තරම් භෞතික දේවල් එකතු කරගෙන ඒ වායෙන් සතුටු වෙන්නට උත්සාහ කරනවා. ඒව හරිම తాවකාලිකයි. ඒව හරිම తాවකාලිකයි. ඉතින් මට මේක කියන්නට ඕන උනේ මේ නිර්මාණකරණය පිළිබඳ උනන්දුවක් තියන අය ඉන්නවා නම් ඉස්සෙල්ලම කල්පනා කරන්න ඕනේ තමන්ගේ ජීවිතය ගැන. තමන්ගේ ජීවිතය ගැන. මම සතුටින්ද ඉන්නේ? මට සතුටක් නැත්නම් ඇයි ඒ? මාත් එක්ක ජීවත් වෙන අය සම්බන්ධව මට ගැටලුවක් නැද්ද? ගැටලුවක් නැත්නම් ඒ මක් නිසාද? එතන මගේ හොඳක් තියෙනවද? මට ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවට මගේ අදාළත්වයක් නැද්ද? මෙතන මේ විදිහට තමයි නිර්මාණකරණයේදී අත්දැකීමක් ගවේෂණය කරන්නට ඕනේ. අද සාහිත්‍ය ලෝකේ හුඟා සංකීර්ණ ගැඹුරු විෂයන් සාකච්ඡා කරන තත්වයට පත් වෙලා තියෙනවා. ඥාන සම්භාරයට අලුතෙන් දැනුමක් එකතු කරන තත්වයට මේක පත් වෙලා තියෙනවා. හරිද? ඒ නිසා නිර්මාණකරණය කියන එක හුදෙක් මේ ජනප්‍රිය වීමට තියෙන මාර්ගයක්ම නෙමෙයි. නිර්මාණකරුවෙකුගේ වැදගත් දේ යමක් නිර්මාණය කළා පළ කිරීම පමණක්ම නෙමෙයි. හරිද? නිර්මාණයක් කිරීමේ පළවෙනි අරමුණ වෙන්නට ඕනේ ජීවිතයේ පිළිබඳ තමන් තමාව තේරුම් ගැනීම. තමන් ජීවත් වන සමාජය තේරුම් ගැනීම. මිනිසයා තේරුම් ගැනීමට උදව් කිරීම. මනුෂ්‍ය සමාජය අවබෝධ කර ගැනීමට උදව් කිරීම. හොඳ සාහිත්‍යයෙන් ඒ විදිහේ පන්නරයක් මිනිස්සෙකුට ලැබෙනවා. හොඳ රසිකයෙක් රසිකත්වය ප්‍රගුණ කළ කෙනෙක් කලබල වෙන්නේ ආවේගයටපත් වෙන්නේ නැහැ. එයාට යමක් දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. අනිකාව ඉවසන්නට පුළුවන්කමක් තියෙනවා. මානව ජීවිතයේ සන්තුෂ්ටියට ඒක අවශ්‍යමයි කියලයි මම කල්පනා කරන්නේ. අවසාන වශයෙන් මම කියන්න කැමති ඉන්දන ටිකක් වැඩිහිටියෝ ඉන්න නිසා ඔයගොල්ලන්ගේ අත්දැකීම් ඇතුලෙන් කල්පනා කරලා බලන්නට ඕනේ. ඇයි තරුණ පරම්පරාව සහ වැඩිහිටි පරම්පරාව අතර විශාල අන්තරයක් ඇති වෙලා තියෙන්නේ? මේක විග්‍රහ කරලා බලනකොට දියුණුව කියන එක මොකක්ද? ජීවත් වීම කියන්නේ මොකක්ද? යුරෝපයේ රටක දෙන්නෙක් විවාහ වෙලා අලුත් ගෙදරක පදිංචි වෙනවා. ඉතින් ඒ කාන්තාව ඒ මනමාලිය උදෙන්ම නැගිටලා යාගේ ස්වාමි පුරුෂයාගේ උදේ ආහාර වේල පිළියෙල කරනවා. ඒ ආහාර වේලට යා සොසේජස් එකක් බදිනවා. ඒ සොසේජස් එක බදින්න කලින් තැටියට දාන්න කලින් එයා දෙපැත්තෙන් ටික ටික කපනවා. ස්වාමි පුරුෂයා අහනවා ඇයි වායක බදින්න තැටියට දාන්න කලින් දෙපැත්තෙන් ටික ටික කැපුවේ? එයා කියනවා අපේ අම්මා සොසේජස් බැද්දේ එහෙම තමයි. ඒතර මෙයාගේ අම්මා බදිනවා එයා දැකලා තියෙනවා එයා ඒ විදිහට බැද්දා. පස්සේ දවසක මේ පුද්ගලයාට එයාගේ නැන්දම්ම හම්බ වෙනවා. නැන්දම්මගෙන් අහනවා අම්මා
සොසේජස් එකක් බදින්න තැටියට දාන්න කලින් දෙපැත්තෙන් ටික ටික කපන්නේ ඇයි? හේතුව කියන්න නම් මම දන්නේ නෑ පුතා. අපේ අම්මත් සොසේජස් බැද්දි එහෙම තමයි කියලා කියනවා. එයත් එයාගේ අම්මා බදිනවා දැකලා තියෙනවා. ඒ විදිහට තමයි එයත් බදලා තියෙන්නේ. පස්සේ වතාවක මෙයාට එයාගේ මිත්තණිය හම්බ වෙනවා. මිත්තණියගෙන් අහනවා අත්තම්මේ සොසේජස් එකක් බදින්න තැටියට දාන්න කලින් දෙපැත්තෙන් ටික ටික කපන්නේ ඇයි? විශේෂ හේතුවක් නෑ පුතා. මම නම් දෙපැත්තෙන් ටික ටික කැපුවේ මගේ බදින තැටිය ටිකක් උඩයි. ඒකට හරියන්න තමයි මම දෙපැත්තෙන් ටික ටික කැපුවේ. දැන් බලන්න නිර්මාණයේ තිබිලා තියෙන්නේ පරම්පරා දෙකකට එහා පැත්තේ දෙකක්ම කරලා තියෙන අනුකරණයයි. අනුකාරකීන්ට අලුතෙන් හිතන්න බෑ. ඒගොල්ලෝ තැනක හිර වෙනවා. ජීවිතයේ අභියෝගයක් ඒගොල්ලන්ට දරා ගන්නට බෑ. මේක තමයි සමාජයේ අද අපි දකින ඛේද වාචකය. අනුකාරකී ඕනම දෙයක් අනුකරණය කරන්න තමයි අද සමාජය පුරුදු වෙලා තියෙන්නේ. මේක අපේ අධ්‍යාපනයෙන් ඇති කරලා තියෙන තාම නරක තත්ත්වයක්. නිර්මාණශීලී ළමයෙක්ව බිහි කරන්න අද අපි අසමත් වෙලා තියෙනවා. ඉස්සර මගේ අම්මා කියන කතාවක් මට මතක් වෙනවා. මේ දැන් අද කාලේ එක දේවල් පුද්ගලයින්ගේ කතා අහනකොට අම්මා ඉස්සර කියනවා ඇරිච්ච ඇස් දෙක ළඟ පේන්නේ නැතුව වැහිච්ච ඇස් දෙක ළඟ පෙනිලා වැඩක් නෑ. මේක මට පිටු ගානක් විවරණය කරන්න පුළුවන්. ඇරිච්ච ඇස් දෙක ළඟ පේන්නේ නැතුව වැහිච්ච ඇස් දෙක ළඟ පෙනිලා වැඩක් නෑ. ඉන්න කාලේ හිත් පාරලා තුවාල කරලා මරුණට පස්සේ ලොකු අවමංගල උත්සව අරගෙන ලොකු සාංගික දාන දෙන එක කොතරම් සෝචනීය තත්ත්වයක්ද? අපි කිසි කෙනෙක් අවුරුදු 200ක් ජීවත් වෙන්නේ නැහැ. 100ක් ජීවත් වන්නෙත් නැහැ. මේ මාර්ටින් වික්‍රමසිංහ ලිව්ව පොතක් බණ කතා සාහිත්‍ය කියලා. ඒ පොතේ යා කියනවා එකවරක් ජාතක පොත කියවපුවාම 200ක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීම් ලබන්න පුළුවන් කියලා. 200ක් අවුරුද්දක් ජීවත් වීමෙන්. එතකොට මේ පොත පළවෙච්ච කාලේ ඒ කාලේ හිටපු විචාරක වික්‍රමසිංහ මහත්තයාට උසුළු කරනවා වයසට ගිහිල්ලා මොනවද මේ ලියන විකාර කතා, කවුද අවුරුදු 200ක් ජීවත් වෙන්නේ? තර්කයෙන් බලපුවාම හරි. අපි කිසි කෙනෙක් අවුරුදු 200ක් ජීවත් වෙන්නේ නැහැ. 150ක් ජීවත් වෙන්නෙත් නැහැ. 100ක් ජීවත් වෙන හේකුත් නැහැ. මට නම් හිතෙන්නේ 100ක් ජීවත් වෙලා වැඩකුත් නැහැ කියලා. එහෙනම් මොකක්ද වික්‍රමසිංහ කියන්නේ? එයා වැදගත් දෙයක් කියනවා. ළමයෙක්, ගැණු ළමයෙක් වේවා පිරිමි ළමයෙක් වේවා අවුරුදු 15 වයසට එනකොට එයාගේ ජීවිතයට අභියෝග ටික ටික ගලාගෙන එනවා. ඒ අභියෝගවලට අකම්පිතව මුහුණ දෙන්න එයාට අවුරුදු 30ක අත්දැකීම් අවශ්‍යයි. 20ක කෙනෙකුට 40ක අත්දැකීම් අවශ්‍යයි. 25ක කෙනෙකුට 50ක අත්දැකීම් අවශ්‍යයි. මේ ඉතිරි අඩ උරුම කරගන්නට පුළුවන් සාරවත්ම කලාපය සාහිත්‍ය කලාව හැටියටයි වික්‍රමසිංහ ඉගැන්වුවේ. මේ අදහස් අද ගුරුවරුවත් දරන්නේ නැහැ. මේ පොතපත අද පරිශීලනය කරන්නේ නැහැ. මේ නිසා සමාජයට අලුත් පරම්පරාවකට දීප්තිය උදා කරන්නට බොහෝ ගුරුවරු පවා අසමත් වෙලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම මීට වඩා දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ සංග්‍රහය ඇතුළෙන් කිසියම් විදිහකට සාහිත්‍ය කියන විෂයක් ශ්‍රේෂ්ඨයත් වැදගත් බව ඔබ තේරුම් අරගෙන තියෙනවා නම් ඉදිරියටත් ඒ අනුව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා නම් පොදු පාඨකයාගේ චින්තන වින්දන ශක්තිය දියුණු කරන්නට පුළුවන් නිර්මාණ හෝ ලිපි ලේඛනත් ඇතුළත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.